ආයුෂ බොහෝ වේවා. ධනහිසේ අමාරුවට ගෙදර දීම සාර්ථක ප්‍රතිකාර කරන විදිය රැගත් අද වීඩියෝයෙන් ඔබට කියලා දෙනවා හරියට කුබ්ජ ප්‍රසාරණිය ආදී තෙල් ටිකක් අරන් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. බලමු එහෙනම්. මුලින්ම බලන්න තෙල් ටික ගාලා මෙන්න මේ තියෙන වලලු කර හන්දිය ගාව විශේෂයෙන්ම නැමෙනවා පිටපැත්තට. ඒ කියන්නේ සයිටික් නර්ව් එකේ සබ් නර්ව්ස් ඇවිල්ලා හිර වෙන තැනක් තමයි මෙතන. මෙතන විතරක් නෙමෙයි යටිපතුලෙත් මේ ප්‍රශ්නේ තියෙනවා. එතකොට මේ තියෙන දනබෝල් කට්ට ඒ ස්ථානයේදී මේ සයිටික් නර්ව් එකෙන් එන සබ් නර්ව් එක බෙදෙන කොටස් දෙකකට දෙපැත්තට යනවා එකක් යටින් අනිත් එක උඩින්. ඉතින් එතකොට තෙල් ටික ගාන්න ඕනේ කකුලේ පිටපැත්තේ ඉඳලා පාද දෙක සම්බන්ධ වෙන ඇතුල් පැත්තට. ඒ කියන්නේ ශරීරයේ ඇතුල් පැත්තට. උදාහරණයක් විදිහට කියනවා නම් වම් කපාදයේ ගානවා නම් මේ විදිහට තමයි ඇතුල් පැත්තට ගාන්නේ. එතකොට දකුණු පාදයේ නම් අනිත් පැත්තේ ඉඳලා ඇතුල් පැත්තට ගාන්න ඕන. හැබැයි ඇඟිලි ටිකක් ඇතුළට බහින්න ඕනේ. ඒ වගේම තමයි හાર્ට් එක පැත්තට. හાર્ට් එක පැත්තට තියෙන ගමන් අන්න මේ විදිහට තමයි ගාන්න ඕනේ. කියන්නේ ඉදිරිපසට ඒ කියන්නේ හાર્ට් එක පැත්තට ඇතුළට. දැන් පැහැදිලි නේද? කොයි වෙලාවකවත් වැරදි විදියට පල්ලෙහාට නිකන් උඩින් ගාන වැඩ එහෙම කරන්න එපා. නිවැරදි විදියට කරන්න. හරිනේ? එතකොට දැන් මේ පාදේ යට වලලු කරින් යට මේ ඇඟිලි වලට සුළඟිල්ලයි මාපට ඇඟිල්ලයි අතර ඇඟිලි වලට සම්බන්ධක ස්නායු තියෙනවා. එතකොට ඒවා පෙරලිලා තියෙන්නේ දැන් පැත්තට. පැත්තට කියලා කියන්නේ ශරීරයෙන් පිටතට. එහෙනම් අපි ගන්න ඕනේ ශරීරේ ඇතුල් පැත්තට. ඇතුල් පැත්තට වගේම හાર્ට් එක පැත්තට මේ විදිහට ඇඟිලි වල තුඩු තියලා හොඳින් පිරිමදින්න ඕනේ. ටිකක් ඇතුළට යන්න මුකුත් වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මෙතන තියෙන සම්බන්ධ වෙන තැනක් මේ වලලු කර සම්බන්ධ වෙන තැන එතෙන්දී මේ ඇඟිලි පුරුක් සහ ඊට පස්සේ ඇඟිලි වල තියෙනවා දැන් විලුඹට ඉහළින් ඒ කොටසෙත් ඔබට පුළුවන් මේ විදියට ඇඟිලි තුඩු හොඳට ඇතුළට වදින්න. හැබැයි පිටපැත්තට නෙමෙයි බොහෝ දුරට ගන්නේ ඉහළට ඇතුළට. ඉහළට ඇතුළට. මං මේ විදිහට කියන්නේ ඇඟිලි හිරිවැටීම ගැනත් අපේ වීඩියෝ තියෙනවා 800ක් විතර හැම දෙයක්ම හොඳින් බලලා channel එකට like කරන්න, subscribe කරන්න, bell button එක all කරන්න, අනිත් අයටත් දකින්න share කරන්න. එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක්.